හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට vlog එකක් කරන්න යන්නේ අපේ ගම ගැන. වැස්සත් ඉවර වෙගෙන ආවා. අපි ඉතින් ගිහින් බලමු අපේ මොකද්ද තත්ත්වය කියලා. දැන් නම් ඉතින් ටිකක් පායලා තියෙනවා. ඔයාලට කොහොමද ඉතින්? ඉතින් පේනවනේ යාළුවනේ වතුර ඒවල් යට වුණා, නාය ගියා. හැමදේම වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපේ පාර. අපේ මේ වෙල් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඔය අතරම තියෙන තනිකර වෙල්. පේනවනේ යාළුවනේ මේ පාර කොහොම හරි අර එහෙන් වෙල් උතුරලා එනකොට මේ පාරවල් වැහෙනවා. පේනවනේ යාළුවනේ. උඩහටත් තියෙන තනිකරම වෙල් යායක්. මේ පේනවනේ යාළුවනේ. හරි අපි තාරියක් ඉස්සරහට යමු. බලමු අපි අතන ඉස්සරහා පාර කැඩලා දිනවා කියලා කියනවා. බලමු පොඩ්ඩක් ගිහිල්ලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති අර ඈතින් කන්දක් තියෙනවා මම ටිකක් ලං කරලා පෙන්නනවා. ඒ තමා පල්ලෙහාට යනකොට අහුවෙන කන්ද. යාළුවනේ මගේ channel එක subscribe කරන්න ඔයාලා share කරන්න like එකක් දාන්න. තව ඉස්සරහට වීඩියෝ ටිකක් ගේන්න ඉන්නවා අපේ ගමේ ලස්සන තැන්වල. ඔයාලට බලන්න. යාළුවනේ තව ඉස්සරහට අපි යමුකෝ. යාළුවනේ ඔයාලට පේනවනේ යාළුවා මෙහෙම නෙමෙයි තියෙන්නේ වැස්ස කියන්නේ උදා අපි එනකොට උතුරලා තිබ්බේ. පාර වැහෙනවා සම්පූර්ණයෙන්. යාළුවනේ බලන්න අපේ කියන්නේ වෙල් වලට වෙලා තියෙන දේ. පේනවනේ යාළුවනේ කෙලින්ම පාර ගහක් මේවා වෙලා පාර දෙකට මෙන්න මේවා වෙලා තියෙන්නේ. ඉතින් අර වෙල එහෙම පසුත් එක්කම හේදීගෙන ගිහිල්ලා අපරාධිති මහන්සිය. ඉතින් යාළුවනේ පේනවනේ ඔයාලට දැන් තියෙන තත්ත්වේ. පාර මේවා වෙලා තියෙන යන්න බෑ. අපි ඉතින් යාළුවනේ කොහොම හරි මෙතනින් යමු. ඉස්සරහට යන්න ඕනේ. තාම මොනවා වෙලාද කියලා බලන්න එපේ. යන එකත් ලේසි නෑ. යාළුවේ පේනවනේ මෙතන කුඹුර තිබ්බද කියලාත් හොයන්න බෑ. මහන්සියයි ඉතින් මිනිස්සුන්ගේ. මෙහෙන් පිටින්ම විනාසයි. මෙතනින් යමු යාළුවනේ කොහොම හරි. රින් ගන්න තැනකුත් නෑ යාළුවනේ මෙතනින්. කොහෙන් යන්නේ කියලා කල්පනා කරේ මම. කොහොම හරි යන්න ඕනේ. ගාල කඩාගෙන හරි යමු. අම්මා කටුලානක් තියෙන යාළුවනේ. මේ වැරුණොත් එහෙම නම් ඉවරයි. සෙල්ලන්නේ යාළුවනේ මේවා. ඔයාලා හින්දා මම මේ vlog එක ගේන්නේ. යාළුවනේ මේක දැන් පාර කැඩිච්ච එක මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක්. මෙතනින් කී දහයක් යනවද? දෙයට වැඩට යන කට්ටිය කොහොම හරි දැනගත්තා.
දැන් තියෙන්නේ මෙතනින් යන එක. ඔන්න යාළුවනේ සැබෑ තත්ත්වේ. මෙතනින් මෙයා වෙලා තියෙන අපි කොහොම හරි පණිමු. ඔන්න යාළුවනේ නායකයින් තියනවා මේ උඩ ගයක් තියෙන්නේ. ගේත් එක්කම තව ටික වැස්සනම් ඉවරයි. තව ඉස්සරහට යමුකෝ. තියාලනේ මං කියනවා යාළුවාට මගේ channel එකත් එක්ක හැමදාම ඉන්න කියලා. ලස්සන වීඩියෝ ටිකක් ඉස්සරහට ගේනවා. අපි ඒවත් බලමු. වැස්ස නිසා වීඩියෝ දාන්න බැරි වුණා. මෙන්න යාළුවනේ නායකීපු උඩගේ තියාලුවනේ දැන් උන් අපි ආවේ අර පැත්තෙන්. ලස්සන උදේට වාර view එකක් තියෙනවා. අපි යමු යාළුවනේ. තව මොනවා වෙලක් දන්නේ නැහැ ඉස්සරහට ගියොත්. අපේ මාවනැල්ල නුවරඑළිය ඒ පැති ඔක්කොම ඉවරටම ඉවරයි යාළුවනේ. යාළුවනේ අර තියෙන අපේ කන්දේ පන්සල උඩ තියෙන කන්ද වගේ තියෙන උතර පන්සලක් තියෙනවා ලස්සන. ඒ පැත්තේ ටික ඔක්කොම ගෙවල් තිබ්බා. ඒ ඔක්කොම ගියා නාය. ආව ඉතින්. ඉතින් පේනවනේ යාළුවනේ මෙහෙම නෙමෙයි වතුර පාරේ එද්දි. දැන් මෙහෙම තිබ්බට අද නම් දෙගිටින් තියෙන මහස මුකුත් කරලා නැහැ වගේ. ඔන්න යාළුවනේ අපි ආවා ප්ලේස් එකට. ඔය උඩ ඉඳලා බැලුවත් යාළුවනේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ උඩහට ගෙවල් තියෙනවා. වෙලත් එක්ක අපි ආයේ ඔයට යන බ්ලොග් එකකුත් කරමු යාළුවනේ. තව සතියකින් දෙකකින් වගේ. වැඩත් එක්ක කරගන්න අමාරුයි. අතන පේන ඇති යාළුවනේ මේ මම පොගස් අර පොල් ගහ වැටලා තියෙන හොඳට තිබ්බ ගහක් කුඹුරු ඉවරයි. මෙතන තමයි යාළුවනේ අපි කියන්නේ සරුංගල් අරින එන කාලෙට මෙතන තමයි අපි ඉඳගෙන ඉන්නේ. ඒක හොඳ ප්ලේස් එකක් මෙතන. උතරින් එහා පැත්තේ තමයි පල්ලෙහාට වෙන්න ඔය තියෙනවා. යාළුවනේ අදට මෙච්චරයි මට ගේන්න පුළුවන් වෙන්නේ. අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් යාළුවනේ මම කියනවා මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, ඔයාලගේ අදහස් දාන්න comment section එකේ. යාළුවනේ පරිස්සමෙන් ඉන්න උස්සන්නයි. එහෙනම් අදට මෙතනින් වීඩියෝ ඉවරයක් කරනවා.